අපේකම ගැමි සුවඳ සහ හෙළජන සංගීතයේ අභිමානය ලෝකය හමුවේ තැබූ අසහාය කලාකරුවා. ඔහු නමින් ලයනෙල් රන්වල. 1939 නොවැම්බර් 27 වනදා කළුබෝවිලදී උපත ලැබූ මේ මහා කලාකරුවා සිංහල සංගීතයේ නොමැකෙන සලකුණක් තබන්නට එදා කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයෙන්, වැල්ලවත්ත කුමර විද්‍යාලයෙන් සහ කොළඹ ලුම්බිනි විද්‍යාලයෙන් අකුරු කළා. දේවප්‍රිය අතුකෝරාලයන්ගෙන් පෙරදිග සංගීතයත්, W.B. මකුලලුව මහතාගෙන් ඉන්දියානු සහ ජන සංගීතයත් ප්‍රගුණ කළ ඔහු මකුලලුවයන් සමග එක්ව ලංකාවේ ගම් නියම් ගම් පීරමින් සැරිසරුවා. ඒ අපේ ජන සංගීතය සොයා යන්නටයි. එහි ප්‍රතිඵලයක් ලෙස ජනගී 3000කට අධික ප්‍රමාණයක් පටිගත කර රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් කරන්නට තරම් ඔහු නිහතමානී වුණා. 1959 දී සංගීත ගුරුවරයෙකු ලෙස පත්වීම ලබන ලයනෙල් රන්වලයන් ඇරවුවල, පන්නිපිටිය ධර්මපාල, මීගොඩ, කිරියැල්ල, හෝමාගම මධ්‍ය මහා විද්‍යාල හරහා කොළඹ රාජකීය සහ ආනන්ද විද්‍යාලය දක්වා දසදහස් ගණන් සිසු පරපුරකට ශිල්ප දායාද කළා. 1964 දී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් මෙරට ප්‍රථම පාසල් පෙරදිග තූර්යවාදක කණ්ඩායම බිහි කිරීමේ ගෞරවය හිමිවන්නේත් ඔහුටයි. ඔහුගේ කලා හැකියාවන් කෙතරම්දයත් 1965 යුනෙස්කෝ සංවිධානය පැවැත් වූ තරගෙන් පාසල් 42ක් පරදවා ජයග්‍රහණය කරන්නටත් 1967 දී ලංකා කලා මණ්ඩලයේ විශිෂ්ටතම නාට්‍යයට හිමි සම්මානය එක ගෙඩියයි පළගත්තේ නාට්‍ය වෙනුවෙන් දිනා ගැනීමටත් ඔහු සමත් වුණා. ඉන්දියාවේ පංජාබ් විශ්වවිද්‍යාලයේ සිට ප්‍රංශය, ජර්මනිය සහ බංගලාදේශයේ දක්වා ශ්‍රී ලාංකේය අනන්‍යතාවය රැගෙන යන්නට ඔහු පසුබට නැහැ. නොගිය ගමන, කාලගෝල, බීරි අලිවැනි නාට්‍ය නිෂ්පාදනය කරමින්ද, කරාටි ජෝ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයෙන්ද ඔහු කළ සේවය අතිමහත්. මල්මල් වාරම්, පිලේ පැදුරවැනි නිර්මාණ හරහා රූපවාහිනී මාධ්‍යයෙන්ද ජන සංගීතය ජනගත කරන්නට ඔහු නිරන්තරයෙන් වෙහෙසුණා. 1999 නොවැම්බර් 27 වන දින තම 60 වන උපන්දිනයදා අහසි ඉන්නවලු යන ප්‍රථම කැසට් පටය නිකුත් කළ ඔහු 2000 වසරේදී තාලම ජාතික පදනම හරහා ජන සංගීතය උගන්වන්නට පියවර ගත්තා. එහෙත් 2002 නොවැම්බර් 13 වන දින මුළු මහත් ජාතියක්ම හඬවමින් මේ මහා කලාකරුවා අපෙන් සමුගත්තා. ඔහු අවසන් වරට සූදානම් කළ ගම අවුලඤ්ඤං ගීත එකතුව එළි දැක්කුණේ ඔහුගේ 64 වන ජන්මදිනය දායි. අපේ කම සුරකී ඒ අසහාය කලාකරුවාට උපහාර වේවා.